ඇත්ත වශයෙන් ඒ සම්බන්ධව අපි පැහැදිලි කළ යුතු මෙහෙමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර භාවනාවක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේම භාවනාවයි. ඒ කියන්නේ ප්‍රඥා භාවනා, පළමුවෙන් සීලය භාවනා වශයෙන් වඩනවා. සමාධිය භාවනා වශයෙන් වඩනවා. ප්‍රඥා භාවනා වශයෙන් වඩනවා. ඒ සඳහා වාඩි වෙලා ඉන්න කියන කතාව මෙතන කියන්නේ. සිව් ඉරියව්වේම තමන් නිින්දෙන් නැති නිදාගත්තේ නැති අවදීන් එන හැම විටම මේ කියන ගුණධර්ම ටික හරියට වැඩෙනවා නම් එයින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. ඒ භාවනාව වශයෙන් වැඩි යුතු වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒක අමුතින් භාවනාව වෙනයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනයි කිව්වොත් ඒක ධර්මයේ නොවේ. ඒ නිසා භාවනාව වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නමින් කියවෙන දේ අපේ ලෞකික ඔය කියනවා මේ විසුද්ධි හයක් තියෙනවා ලෞකික වශයෙන්. ඔය සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ආදී වශයෙන් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය දක්වා ඒ හැම එකකින්ම කෙරෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩි දියුණු වීමයි. මම නිදර්ශනක් කියනවා. දැන් අපි නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියනකොට අපේ සිතේ කුසල චිත්ත වීති රාශියක් පහළ වෙනවා. ඒ සියල්ල අරමුණු කරගෙන තියෙන්නේ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒකාන්තයෙන් සත්‍ය වූ විද්‍යමාන වූ ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ කෙරෙහි අපේ සිතේ පහළ වෙන ආબોධයේ සම්මා දිට්ඨියයි. ඒ කියන්නේ අමෝහචෛසිකය. ඒ වගේ මෙහි තියෙනවා අපේ සිත උනන්දු කරන විතරකය. ඒක සම්මා සංකල්පනාවයි. ඒ සිත්වල තියෙනවා උත්සාහය. ඒක සම්මා වායාමයයි. ඒ නමස්කාරය කියන වෙලාවේ අපේ කුසල සිහිය තියෙනවා. ඒක සම්මා සතියයි. ඒ වගේම මේ මොහොතේදී එම අරමුණේ අපේ හිත තන්පත්ව තියෙනවා. ඒක සම්මා සමාධියයි. වචනින් කියනවා නම් සම්මා වාචා මාර්ගාංගයක් තියෙනවා. දොහොත් නංගා වදිනකොට සම්මා කම්මන්තයක් තියෙනවා. ඒ වගේම මේ මොහොතේ පිරිසුදු සිතින් නිසා සම්මා ආජීවයක් තියෙනවා. බලන්න කොච්චරද නමස්කාර කරනකොටත් අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගික භාවනාවක්. එනිසා මේ භාවනාවයි ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙකක් නොව එකක් බව අපි කරුණාවෙන් මතක් කරනවා.